ආයුබෝවන් ෆැමිලි කිචන් YouTube channel එකට අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදාගන්නේ ගොඩක් රසට ඉක්මනින්ම ගොඩක් රතු පාටට chicken curry එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට chicken curry එක හදාගත්තී ඕන දෙයක් එක්ක ඔයාට මේක ගන්න පුළුවන්. හරිම රසයි. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. chicken gram 250ක් හොඳට හොදලා අරගත්තා. ඒකට මං කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඒ වගේම මිරිස් කුඩු පුරවලා තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, බෙදපු 3-5 කුඩු තේ හැන්දක් එකතු කරගත්තා. ඒ වගේම මම මේකට එකතු කරගන්නවා විනාගිරි මෙන්න මේ මූඩියෙන් එකක් මම මේකට එකතු කරගත්තා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට අනා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මේ විදිහට අනාගත්ත chicken ටික දැන් මම මැටි වරන්දක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න තියාගත්තා. ඉතින් මම මේකට අද විශේෂ දෙයක් එකතු කරනවා සේර ටිකක්. ඉතින් අනිත් ඕන කරන දේවල් අපි බලමු මොනවාද කියලා. ඉතින් තෙල් ටික රත් වෙද්දි හොඳට කපාගත්ත බීලුණු ගෙඩියක් එකතු කරගත්තා. තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම අමු මිරිස්, රම්පේ කරපිංචා, කපාගත්ත සේර ටික මම එකතු කරගන්නවා. ඉතින් ඒකටම එනසල් කරාඹුනටි කුරුඳු පුතු කැලකුත් එකතු කරගන්න. ඒ ටික හොඳට තෙරෙන් ටෙම්පරාද් වෙද්දි මං ආපහු ඒකට එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දක්. ඉතින් මෙන්න මේ මිරිස් කුඩු තේ හැන්දෙන් තමයි අපේ chicken එක ගොඩක් ලස්සන පාටකට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිරිස් ටික චුට්ටක් තෙල් එකේ ටෙම්පරාද් දුනායින් පස්සේ අපි කලින් අනාගත්ත chicken ටික මේ විදිහට තෙල් එකට එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට chicken ටික එකතු කරගත්ත ගමන් අපි මේකට වතුර එකතු කරගන්නේ නැහැ. ලිපේ ගින්දර ටිකක් අඩු කරලා අඩුම ගින්දරේ වහලා විනාඩි 5ක් වගේ හොඳට උයා ගන්න ඕනේ. එහෙම උයාගද්දී මේ chicken එකේ තියෙන වතුර ටික හොඳට උනනවා. ඉතින් ඒකෙන් chicken එක ඉදෙද්දී ඇත්තටම හරිම රසයි. ඉතින් අපිට මේකට හොදි ටිකක් වොමනා කරන නිසා ඊට පස්සේ අපිට පුළුවන් මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඉතින් ඔයාලා කවදාවත් chicken එක උයද්දී chicken එක ලිපේ තියපු ගමන් වතුර එකතු කරගන්න එපා. මෙන්න මේ විදිහට chicken එකේ උනන වතුර එකෙන් chicken එක ටිකක් තැම්බුණාට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඔන්න මම දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති තාම chicken එක හොඳටම ඉදිලා නැති වුණත් chicken එකේ ගොඩක් ලස්සන පාටක් තියෙනවා. ඉතින් මේ පාට ඇත්තටම chicken එක උයලා ඉවර වෙද්දි තියෙනවා. හරිම ඒ ලස්සන වගේම හරිම රසයි. ඊට පස්සේ අපිට පුළුවන් මේක පියනකින් වහලා අපව විනාඩි 15ක් වගේ හොඳට උයා ගන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ එහෙම මම විනාඩි 15ක් වහගත්ත chicken curry එක ඔයාලට පේන ඇති ගොඩාක් ලස්සනට තියෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසයි. ඉතින් මේ විදිහට හදලා බලන්න. ඉතින් ගොඩාක් ලේසි රෙසිපි එකක්. මිරිස් පදින්න ඒ මොකුත්ම ඕනේ නැහැ. ඕන දෙයක් එක්ක ඔයාට මේක කන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. ඉතින් හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ආපහු මේ වගේ හොඳ වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු. වගේ වීඩියෝ එක නරඹුවාට ගොඩාක් ස්තුතියි.